මේ ආණ්ඩුවේ ප්‍රබල චෝදනාවක් තමයි සැකපිට අපපිට සහ ඔවුන්ට උඩගෙඩි දෙන පිරිස් තමයි 22ට එරෙහි වෙලා ඉන්නේ. දැන් ඒ කාරණේ කියනකොට ඔබ ඔය කියන කාරණෙත් එක්ක යම් පරස්පර බවක් තියෙනවා. නෑ. ඒ ආණ්ඩුව තමන්ගේ ඒකාධිපතිවාදයේ මුදාහරින එක සාධාරණීකරණ කියන කතාවක්. හරිද? අපි අපපිට සැකපිට සහ උඩගෙඩි දෙන පිරිස්. අපපිට සැකපිට ඉන්න අයට සහ චෝදනා තියෙන අයට නඩු කටයුතු එක යන්න ඕන. කොහෙද කියලා තියෙන්නේ මේ ඉන්න විනිශ්චයකාරයෝ විතරක් මේ ඉන්න විනිශ්චයකාරයෝ හිටියොත් විතරයි මේ ඒවට නඩු අහන්න පුළුවන් කියලා? එහෙම එකක් තියෙනවද? ඔබ මේ පුටුවේ ඉන්නවද? ඔබ හෙට නෑ කියලා ඉවර වෙලා මේ වෙන කෙනෙක් ඇවිල්ලා ඔයාට වැඩි හොඳට කරන්න පුළුවන් නේ. හරිද? දැන් මම ඉන්නවා මේ පුටුවේ. මට වැඩි වෙන කෙනෙක් ඇවිල්ලා හොඳට කරන්න පුළුවන් නේ. එහෙම අපි ඉතිහාසයේ හැම ශේෂ්ත්‍රයකම දැකලා තියෙනවනේ. ඉතින් ඒ නිසා ඒ ආණ්ඩුව ඒකාධිපතිවාදයේ මුදාහරීම සාධාරණීකරණය කරන තැනට අපි ලඟු වෙන්නේ නැහැ. හරිද? මොකද දැන් නීතිඥ සංගමයට එහෙම මේ අවස්ථාව තියෙන මේකින් ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරන රටක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී රටක් අවශ්‍යයි ඒකාධිපතිවාදය අවශ්‍ය නැහැ කියන තැන ඉඳලා තමයි අපි ඒකට මේව කරන්නේ. හරිද? කවර ආණ්ඩුවක් ආවත්. හරිද? දැන් අපේ ආණ්ඩුවක් ආවා කියමුකෝ. දැන් අපිත් විරුද්ධයි මේ 22 ගේනවට. පොඩ්ඩක් මම උත්තර දෙන්නම්. පැහැදිලි උත්තර දෙන්න. පොඩ්ඩක් පැහැදිලි උත්තර දෙන්න. මරික්කාර අප පිටත් නැහැ සැක පිටත් නැහැ උඩගෙඩි දෙන්නෙත් නැහැ. මේක බැලු ගල්මට පේනවා කියන තැනක ඉන්නවා. දැන් ඊට අමතරව දැන් අපි අවුරුදු දැන් අපි 22කට මේ විරුද්ධයි. ඒතර විපක්ෂයේ ඉන්න සමහර කණ්ඩායම් ඉන්නවා සමහර අය ඉන්නවා ඒගොල්ලෝ ඔබ කියන විදිහට නඩු තියෙනවා අප පිට ඉන්නවා ඒකට විරුද්ධයි. එතකොට ඒගොල්ලොත් විරුද්ධයි 22ට. ඔබලත් විරුද්ධයි. අපිත් විරුද්ධයි. හැබැයි හෙට අපේ ආණ්ඩුවක් ආවිල්ලා ඒගොල්ලොන්ට බේරෙන්න බෑ. නඩු ටික එහෙම යන්න ඕන. නීත්‍යානුකූලව වැරදි කරුණා නම් වැරදි කරුණට දඬුවම් ලැබෙන්න ඕන. හරිද? එහෙම වෙන්නේ නැත්නම් අපි එදාටත් කොන්දපණ ඇතුව අපේ ආණ්ඩුවට විරුද්ධව නැගිටින්නත් අපි සූදානම්. මේ ආණ්ඩුව වැරදිකරුවන්ට විරුද්ධව සහ ඔවුන් වෙනුවෙන් ගන්නා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග වෙනුවෙන් ඔබට ප්‍රශ්නයක් නැහැ ඒ සම්බන්ධයෙන්. සාධාරණව නීත්‍යානුකූලව කරන දේවල් වලට විරුද්ධ වෙන්න මට කිසිම අයිතියක් නැහැ. මේ ආණ්ඩුවට තියෙන ප්‍රබල ජනවරමේ ප්‍රබල අභිලාෂයක් තමයි මේ ඔය වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නේ. නැත්තම් මේ ආණ්ඩුවට මිනිස්සු බලය දෙන්න ප්‍රධාන හේතුවක් මොකක්ද? වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙන්න ඕනේ. ඒවට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕන. ඔක්කොම කරන්න කලින් ජනතාව ජීවත් කරවලා ඉන්න ඕන. ජනතාව ජීවත් වෙන විදිය ඔබ මාසික පඩියකට වැඩ කරන කෙනෙක් නේ. මම විශ්වාස කරනවා ඔබට මේ දරුමල්ලෝ ඇති කියලා. එතකොට ඔබ ගන්න පඩියෙන් ඔබ ජීවත් වෙන විදිය ඔබ දන්නවා. ඔබට වැඩිය දන්නවා ඔබගේ බිරිඳ. හරිද? එතකොට ජීවන වියදම දැන් ඔබලාට දුන්නු බලාපොරොත්තු එක්ක කරන් බිල අඩු කරන විදිය, ජීවන මිල අඩු කරන විදිය, බේත් හේත්වල මිල අඩු කරන විදිය නේ? හරිද? මේ තෙල් මිල අඩු කරන විදිය. ගොඩාක් බලාපොරොත්තු දීලා අද ඒව කොහොමද වැඩි වෙලා තියෙන්නේ? ඒ වේගෙන් ඔබේ පඩිය වැඩි වෙන්නේ නැහැ. ඔබට ඕන නම් 10ක් 15ක් ඉන්ක්‍රිමන්ට් එකක් හම්බෙවි අවුරුද්දකට. හරිද? එහෙම කරා කියලා ඉවර වෙලා දැන් ඔබට ඔබේ අවශ්‍යතාවයන් ඔබ හිතන විදිහට ජීවත් වෙන්න පුළුවන්ද? මේ ඔබ මාසික ආදායමක් ලබන රස්සාවක් කරමුද? මම මේ නියෝජනය කරන කොළොන්නාවේ නාගරික කොළොන්නාව මැද කොළඹ උතුරු කොළඹ නාගරික වතු නිවාසල ජනතාව අපා දුක් විඳිනවා. ලෝක බැංකු වාර්තාවන දුප්පත්කම ඩබල් වෙලා තියෙනවා. හරිද? ඉතින් ආණ්ඩුව ඉස්සෙල්ලා ජනතාව ජීවත් කරන සමහර ළමයි දෛනික ආදායම් ලබන ජනතාවගේ ළමයි හරිද? තාත්තට අද දවසේ ආදායම නැත්තම් හෙට ඉස්කෝලේ යන්නේ නැහැ. මොකද කැම පෙට්ටියට මාළු පාන් එකක් දාන්න බැරි හින්දා. බොහෝ දුප්පත් ගෙවල් වල පාන් රාත්තල ගන්නෙ නැහැ. ඇයි පාන් රාත්තල ගත්ත දෙන්නෙක් කන්න වෙන්නේ. හැබැයි හාල් කිලෝ ගත්ත 6 දෙනෙක් කන්න වෙන්නේ. සමහර ගෙවල් වල උදේටයි දවල්ටයි එකතු කරලා 11ට විතර හොදි බතුයි නැත්තම් බතුයි පොල් සම්බාලය කන්න. ඔබ ඕනනම් එන්න මම එකන් ගිහලා පෙන්නන්න. හරිද? ඒ කියන්නේ ආණ්ඩුව කරන්නේ මේ වෙලාවේ කරන්න ඕන දේ නෙවෙයි කියලා ආණ්ඩුවට ආර්ථික වශයෙන් දැක්මක් නැහැ. ආණ්ඩුව මේ රටේ ජනතාව කබලෙන් ලිපට වටලා තියෙන්නේ. තරුණයන්ට අනාගතය බලාපොරොත්තු වෙන්න විදේශ ආයෝජන එන්නේ දවසින් දවස් හැම මාසෙම ආනයන අපනයන පරතරය වේගෙන් ඉහළ යමින් පවතිනවා. හරිද? ඒතොර ආණ්ඩුකරණයේදී ජනතාව ජීවත් කරනවා කියන එකෙන් ෆේල්. රටට අනාගතයක් හදනවා කියන එකෙන් ෆේල්. හරිද? ඒ වගේම මේ රටට ස්ථිර අඩිතාලමක් දානවා කියන එකෙන් ෆේල්. හරිද? ඊළඟට විදේශ ආයෝජන ආකර්ෂණය කරනවා කියන තැනින් ෆේල්. හරිද? ඊළඟට සමාජ ප්‍රගතිය හදනවා කියන තැනින් ෆේල්. හරිද? මේ රටේ සෞඛ්‍ය දියුණු කරනවා කියන එකෙන් ෆේල්. කෘෂි කර්මාන්තය දියුණු කරනවා කියන එකෙන් ෆේල්.
දිවර කර්මාන්ත දිනු කරනවා කියන එක ෆේල්. ඔක්කොගෙම ෆේල්. හැබැයි ඒක වහගන්න හොරු අල්ලනවා කියන සංදර්ශන ක්‍රම මං අහන්නේ කෝ තෝරු මොරු කෝ තෝරු මොරු එකක්වත් නැහැ. එතකොට ඒගොල්ලෝ හොරකම් කරාය කියන අර කිව්වනේ කාලේ උගණ්ඩාවේ හැංගුවයි කිනිවරලා කෝ ඒවා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ සිල්ලර කේස් නෙමෙයි. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ලොකු ඒවා. ඒ කියන්නේ මිනිස්සු මාලිමාවට ඡන්ද දුන්න හොරු අල්ලපල්ලා. හැබැයි තෝර මොරු අල්ලපන් කියන එක. තෝර මොරුනේ අල්ලන්න මේ පොඩි මේ කාවයියොයි මේ හුරුල්ලොයි ඒ වගේ උන්නේ අල්ලන්නේ මේ. හරිද? ඉතින් ඒ නිසා අපි කියන්නේ හරි හොරු අල්ලන්න ඒක එක පැත්තකින් යන්න ඕන. ඒ වගේම රටට හරි අඩිතාලම දාන්න ඕන. හරිද? ඔබ පිළි නොගත්තත් පිළිගත්තත් අපි විශාල ආර්ථික අවදානමක ඉන්නේ අපි. අභියෝග ගණනාවක් මැද ඉන්නේ අපි.